එකක් තියෙනවා. ඊට අමතරව සෑහෙන විදියේ ලොකු process එකක් තියෙනවා. ඉතින් අපි ඒ වගේ කොහොමද මම හිතන්නේ ශ්‍රී ලංකාව first time තමයි ඩොග් හොටෙල් එකක් තියෙන්නේ. ඩොග් ඩේ කෙයා එකක් තියෙන මේ විදිහට. ඉතින් අපි මේගොල්ලෝගෙන් අහලා බලමු කොහොමද මේගොල්ලොත් එක්ක ඒ දවස් කොහොමද ගෙවෙන්නේ? සති කොහොමද ගෙවෙන්නේ? මාස ගෙවෙන්නේ කියලා. රයිට් ඔන්න සුළු සේවක ඉන්නවා. සුළු සේවක. එහෙම කියන්නේ නැත්නම් ඔයාගේ නමින්ම මම කතා කරන්නේ. මගේ නම සුළු සේවක. සුළු සේවක තමයි. මාර වැඩක් නේද? ඇත්තටම නමක් නැද්ද ඔයාට? ඒ කියන්නේ ඒක මොකද්ද? ඒ නම ඔය මට නම ඇහෙනවා මං ඒ නම කියන්නද නැත්නම් රයිට් මොකද්ද? චතුරංග. රයිට් ඔන්න සුළු සේවකගේ නම දන්නේ නැති කට්ටිය ඔන්න අහගන්න චතුරංග තමයි ලස්සන කොල්ලේ. මේ පේනවනේ හැන්ඩි කොල්ලෙක් තමයි ඉන්නේ. හැන්ඩි කොල්ලෙක් ලස්සන වැඩක් කරගෙන යනවා. FB එකේ මේගොල්ලෝ අඳුරනව නේද කට්ටිය? දන්නව නේද? එන හොඳ අප්පුඩියක් දෙන්න බලන්න කට්ටිය. සබ්ජෙක්ට් දෙන්න බලන්න. අන්න රයිට්. හරි. අපි අහලා බලමු මෙයා කවුද කියලා. මැන්ඩි. මොකද්ද? මැන්ඩි. රයිට්. අපි මෙයාගෙන් අහලා බලමු. ඔන්න දැන් මේ පල්ලෙහා ඉන්න කට්ටිය නම් කියන මොකද්ද උනමක් මට ඒක නම් හරියට ඇහෙන්නේ නැහැ. හැබැයි ඔන්න අපි සුළු සේවකගෙන්ම අහලා බලමු මේ කවුද නම කියලා. මෙයා ඉස්සල්ලාම මේ ලස්සන බෝ එකක් දාලා හැන්ඩි කෙල්ලෙක් නේ. අනේ අම්මේ අපි අහලා බලමු කවුද කියලා. එයා මැනේජර් නෝනා. මගේ නම මැන්ඩි. මේ ඉන්නේ මේ හොටෙල් එකේ මැනේජර් නෝනා. හායි. ඔන්න මේ මැනේජර් නෝනා තමයි මේ ඉන්නේ. මෙයාගේ නම තමයි මැන්ඩි. හරිද? කොහොමද මේ ඩොග් හොටෙල් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම ඒක පාලනය කරන්නේ ඩොග්ස්ලානේ. එහෙම නැත්නම් බව්යාලෝනේ. මේ ඉන්නේ අපේ මැන්ඩි. ඒ කියන්නේ මේ හොටෙල් එකේ ෆෝටෝපියා හොටෙල් එකේ මැනේජර් නෝනා තමයි මේ ඉන්නේ. හරිද? රයිට්. ඔන්න මේ සුළු සේවක. හරි. මට කියන්නකෝ බලන්න මෙයාගේ කවුද? මෙයාගේ නම මොකද්ද කියන්න බලන්න. ඊයේ වෙනකන් මෙයා හිටියේ ඇසිස්ටන්ට් මැනේජර් පොසිෂන් එකේ. එයාට අපි ප්‍රොමෝෂන් එකක් දීලා දැන් එයා අපේ බ්‍රෑන්ඩ් මැනේජර්. I can a branch manager නැත්නම් brand. මෙහෙ. චාලි. right මේ ඔයාට මේ ඊයේ ප්‍රොමෝෂන් එකක් හම්බලා නේ. ඔන්න ඊයේ වෙනකම් මෙයා ඉඳලා තියෙන කවුරු විදිහටද? ඇසිස්ටන්ට් මැනේජර් විදිහට. ඔන්න මෙයාට ඊයේ ප්‍රොමෝෂන් එකක් හම්බලා තියෙනවා brand manager විදිහට. ඔන්න ඉතින් මෙයාගේ නම තමයි චාලි. ගොඩක් කට්ටිය මං හිතන අඳුරන ඔන්න ඔය විදිහට ෆොටෝ එකක් එහෙම ගහලා සෙල්ෆි එකක් එහෙම ගහලා අද දවස් මේ වගේ දවසක් එන්න තමයි මේ වගේ දවසක් ගත කරන්න තමයි අපේ ඩොග් ෆෙස්ටිවල් මේ විදිහට වාලා හැදුවේ. ඉතින් මේ ඉන්නේ අපේ චාලි කොල්ලා ට්‍රීට් එකකුත් අපිට මේ සුළු සේවක මොකද අපි ට්‍රීට් එකක් දෙනවා. දැන් මේ ප්‍රොමෝෂන් එකකුත් අරගෙන තියෙන අපි ට්‍රීට් එකක් එහෙම ලෑස්ති කරලා තියෙන්නේ. ට්‍රීට් එකක් දෙමුනේ. ට්‍රීට් එකක් දෙමු අනවර. දැන් හරි මේ දැන් ඔන්න මැන්ඩි ඉන්නවා. ඊට පස්සේ චාලි ඉන්නවා. මේ කවුද එතකොට? විනයබාර ගුරුතුමිය. විනයබාර ගුරුතුමා නම මොකක්ද කියන්න බලන්න කට්ටිය. ගුරුතුමිය දාන්නේ ගුරුතුමී. හරි මේ ගුරුතුමීගේ නම කියන්න බලන්න. ඇහෙන්නේ නැහැ. සද්දෙට පොඩ්ඩක් කියමුද අපි? රයිට් ඔන්න ඩොලි තමයි ඉන්නේ. විනයබාර ගුරුතුමිය. දැන් සාමාන්‍යයෙන් අයියෝ කොහොමද මෙයාලත් එක්ක වැඩ කරද්දී මේගොල්ලෝ මාර හොඳ සපෝට් එකක් දෙනවද නැත්නම් කියන දේ අහන්නේ නැත්නම් මේගොල්ලෝ පොසිෂන් තිබ්බට වඩා මේගොල්ලෝ දගයිද කොහොමද? නෑ මේ තුන්දෙනා ඇත්තට අපේ හොටෙල් එකේ ඔපරේෂන් වලට ලොකු සපෝට් එකක් දෙනවා. කියන්නේ හොටෙල් එකට මේ හොටෙල් එකේ ඔපරේෂන් එකට ලොකු සපෝට් එකක් දෙනවලු. රයිට් ඉතින් මේ ඉන්නේ අපි කවුද මෙයාගේ නම කිව්වේ? ඩොලි. එතකොට මෙයා චාලි. එතකොට කො අනිත් එක්කලා? මෙයා එයා නම් කොහොමද මේ මැනේජර් වගේම තමයි නේ. අර බේන්නේ නැද්ද? අර නිකන් කොහොමද අර බේන්නේ නැද්ද? අර එන අර උජාර වෙන්න ආඩම්බර ගමෙන් අර මැනේජර් ඕනස්ලා ඉන්නේ සාමාන්‍යයෙන්. අන්න ඒ වගේ තමයි ඉන්නේ. මේ බලන්නකො විනය බාරුනාම හරියට විනය තියාගෙන නියම කෙල්ලෙක් වගේ ඉන්නවනේ. ඔන්න අපි බ්‍රෑන්ඩ් මැනේජර් මං හිතන්නේ බලනවා බ්‍රෑන්ඩ්ස් කොහොමද තියෙන්නේ අද ඩොග් ෆෙස්ටිවල් එකේ. ඒක තමයි මේ වටපිට බලන්නේ කට්ටිය හැමදේම. රයිට්. ඉතින් ඔන්න සුළු සේවක මට කියන්න බලන්න මේගොල්ලොත් එක්ක කොහොමද දවස් ටික ගෙවෙන්නේ මේ වගේ දෙයක් කරන්න කොහොමද ඔයාලට හිතුනේ? අපි ඒකට පොඩ්ඩක් කතා කරමු අයියේ. මේගොල්ලොත් එක්ක ගෙවෙන දවස් ගැන කිව්වොත් මහන්සි. ඒකට මේ ඇවිල්ලා මගේ ආදරණීය මේ වයිෆ් ඉන්නවා. වයිෆ් කෝ? ආදරණීය කෝ බිරිඳ? අනේ පොඩ්ඩක් එන්නකෝ බිරිඳ. කෝ ඉන්නවද? එන්නේ නා සුමුදුලු. සුමුදුලු නම?
සුමුදු අක්කා එන්නකො පොඩ්ඩක් අනේ. එන්න ඔයත් එන්න. මෙයා විතරක් නෙමෙයි. මේ වගේ වැඩක් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ සුළු සේවකගේ හයියට අනිවාර්යයෙන්ම ගෑල්ලා මේක ඉන්න ඕනේ. ඒ තමයි අපේ මේ සුළු සේවකගේ ආදරණීය භාර්යාව අපේ සුමුදු අක්කා. සුමුදු අක්කට වෙනම පොසිෂන් එකක් තියෙනවද අයියේ? නෑ එයාට අලුත් පොසිෂන් එකක් හම්බෙලා දෙනවා. දැන් එයා අම්මා කෙනෙක්. මානේ එයා දැන් අම්මා කෙනෙක් රයිට්. කොහොමද ඒවා කියන්නකො බලන්න කොහොමද මේ දවස් ටික ගෙවෙන්නේ මේ වගේ වැඩක් කරන්න අයියට ඔයා කොහොමද සපෝට් එක දෙන්නේ? මොනවා විදියට ඉතින් සපෝට් එක දෙනවා. දැන් මෙයත් එක්ක ඉතින් පොඩ්ඩක් බහැලා. ආයෙ උනේ දුන්න චූටි පෙරි මේ මෙයාට කොහොමද මොකක් හරි තියෙනවද? මෙයාට නෑ නේද? මොකද්ද? ඇහින්නේ? බොන්කි රයිට් ලස්සන නමක් තියෙන එයාට රයිට් මට කියන්නකෝ අපි කියාගෙන ආවේ කොහොමද මේ වගේ වැඩක් කරන්න හිතුනම අපි ඒ ගැන කියාගෙන දැන් පටන් ගමු. මේක ඇත්තටම මේ වහින්න පානෝ තමයි බිස්නස් එක. පොඩියට පාර්ට් ටයිම් කරන්න කෙනෙක් එකක් අපේ බවුවත් එක්කම තව ආදරෙන් බව බලා ගන්න කෙනෙකුට. අපේ දින අවුරුදු 5ක් තිස්සේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මේ වගේ ලෙවල් එකකට වෙනකම්. මේ වගේ ලෙවල් එකකට නම් ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු 5ක් තිස්සේ තමයි මේ වගේ වැඩක් කරන්නේ. ඉතින් ගොඩක් නිහතමානී ආඩම්බරයක් තියෙනවා මේ වගේ වැඩක් පටන් ගත්තට. ගොඩක් ස්තුතියි. ඒකම තමයි සාමාන්‍ය අය මේ ඩෝක් හොටෙල් එකේ ඩෝක් ඩේ ගෑගේ සාමාන්‍යයෙන් කොච්චරක් විතර බවෝ ඉන්නවද? අපි දවස් අපිට එක බෝඩ්ලා ඉන්නවා බවු 44ක්. බවෝ 44යි පූසෝ එක්කෙනෙක්. පූසෝ එක්කෙනයි. ඔන්න ඉතින් ලේසි නෑ. ලේසි කාර්යභාරයක් නෙමෙයි. සමහර කට්ටියට එක බල්ලෙක් බලා ගන්න දෙක බවුවෙක් බලා ගන්න සෑහෙන අමාරුයි. හැබැයි එයාලා අපිත් එක්ක සමීප වෙන තරමට එයාලා අපිත් එක්ක ඉන්න තරමට එයාලා අපිට සමීප වෙන තරමට එයාලා හරියට අපේ ආදරණීය දරුවෝ වගේ. ඉතින් බව්වෝ 44යි එක පූසෙක් එක්ක තමයි ඔන්න මේ පොටෝපියා ඩෝකියාන් හොටෙල් එක ඔන්න කරගෙන යන්නේ. ඉතින් අපේ චතුරංග අයියට අපි හොඳ අපොලසන්නාදයක් දෙමුද? අපේ සුමුදු අක්කනත් එක්ක හොඳ අපොලසන්නාදයක් දෙන්න මේ වගේ ලස්සන වැඩක් කරනවට. ඉතින් අයියේ ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ගොඩක් ස්තුතියක් ඒ අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් ඔන්න මේ මැනේජර් නෝනා මැනේජර් නෝනා ඒ මැනේජර් නෝනා එන්න යා බයි ඔරයිට් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පොටෝපියා එකේ ආදරණීය බලු යාළුවෝ තුන්දෙනා බව් යාළුවෝ තුන්දෙනාත් එක්ක මේ විදිහට වැඩේ කරන්නේ. ඉතින් මේ අපි ඔයාලට දෙන එක එක සර්ප්‍රයිසස්. ඒ හින්දා අපි තවදුරටත් ඔයාලට සර්ප්‍රයිසස් දෙන්න ඉන්නවා. ඒ හින්දා හිත ඉන්න නැතුව ප්‍රවේශ පත්‍රයක් අරගෙන මේ පැත්තට එන්න කියලා කියනවා. ඉතින් වෙළඳ කුටි ගණනාවක් තියෙනවා.